නමුත් අම්මා කෙනෙක් අඬනවා. දරුවේ ප්‍රසූත කරගන්න බැරුව. කරුණාව නැමැති මොකද්ද? අපි කියමු ඒකට මැණිකක් කියලා. අනුන් හඬද්දී අනුන්ගේ දුකෙද්දී ඒ අඟුලිමාලයන්ගේ හදවතේ ඇති වුණා මේ මැණික කරුණාව. මේ මැණික අරන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තිබ්බා. තිබ්බ කියන්නේ කරුණාව ගැන කිව්වා. අසරණ අම්මා කෙනෙක් අඬනවා කියලා. ඉතින් එහෙනම් සත්‍යක්‍රියා කරන්න කිව්වා. මම ප්‍රාණඝාතය කළේ නැහැ. නැගෙනී ඔබ සුවපත් වේවා දරුවා බිහි කරත්වා කියලා. අවංගම ඉස්සරහට දැම්ම දෑත් දෙක. ස්වාමිනී මේ අතේ කොච්චර ලේ තැවරුණාද? බොරුව නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අංගුලිමාල ආර්ය ජාතියේ ඉපදුන දවසේ ඉඳලා සත්තු මෙරුවේ නෑ කියලා සත්‍යක්‍රියා. අර මැණිකට දැම්ම සත්‍යයේ ඖෂධය. ඒ මැණිකයේ ඒ පිරිත දේශනා කරනකොට දරුව සුවසේ වුණා. උන්වහන්සේ ගොඩාක් හුදකලා වුණා. චිත්ත දමනය කළා. පසුතැවීම කියන මාත්‍රයක් හිතේ නැහැ. පසුතැවි මගේ මේම වුණා කියලා පසුතැවීම මාත්‍රයක් නැහැ. හිත සමාධිමත් කළා. ඉරිදි සම්පන්නව සියලු කෙලෙස් නැසලා දැම්මා. උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා.